ඉතින් ඒ වචනේ නම් වචන විදියට කරලම පෙන්වනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් account balance එක $1335ක් විදියට මම ප්‍රොෆිට් කරලා ඔයාලට live trade කරලා පෙන්වුවා. ඒ වගේම තමයි මේ වටිනා කියන ස්ට්‍රැටජි එකත් මම ඔයාලට නොමිලේම මම මේ ට්‍රේඩ් කරන ගමන් කියලා දුන්නා. සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක කතා කරන්නේ Coetex trading කරන අයට ඔයාගේ ෆෝන් එකෙන් උනත් කරන්න පුළුවන් පහසුම ස්ට්‍රැටජි එකක්. ඉතින් මේ ස්ට්‍රැටජි එක මම හොයාගත්ත ස්ට්‍රැටජි එකක් ගොඩක් පහසුවෙන් කරන්න පුළුවන් ස්ට්‍රැටජි එකක්. ඉතින් මේ ස්ට්‍රැටජි එකට අපිට ඉන්ඩිකේටර්ස් දෙකක් ඇඩ් කරගන්න අවශ්‍යයි. ඉතින් මම මේ ඉන්ඩිකේටර්ස් දෙකත් ඇඩ් කරාගෙනම ඔයාලට පෙන්වන්නම් මේකේ කැන්ඩල් ටයිම් එක කීයක් තියාගන්න ඕනේ. එතකොට මේ ස්ට්‍රැටජි එකෙන් කොහොමද අපි බයි එන්ට්‍රි එකක් ගන්නෙ සහ සෙල් එන්ට්‍රි එකක් ගන්නෙ කොහොමද කියලා ඒ හැම එකක්ම මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් මම ඔයාලට මුලින්ම පෙන්වන්න මගේ account balance එක දැන් live account එක $10ක් වගේ තමයි පෙන්වන්නේ. ඉතින් මේ $10 account balance එක මගේ මේ ස්ට්‍රැටජියෙන් මගේ ටාගට් එක $1000 හෝ 10 සීමාව ඉක්මවා ප්‍රොෆිට් කිරීම තමයි මගේ ටාගට් එක. ඉතින් මම ඔයාලට මේ හැම එකක්ම ස්ටෙප් බයි ස්ටෙප් තේරෙන සිංහලෙන් මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් මුලින්ම අපි ඉන්ඩිකේටර්ස් තුන ඇඩ් කරාගමු. මුලින්ම ඇඩ් කරගන්න ඕන අවශ්‍ය ඉන්ඩිකේටර් එක තමයි MACD එක. ඉතින් අපිට මේ විදිහට පල්ලෙහාට ගියාට පස්සේ මෙතන අපිට ඒ අවශ්‍ය ඉන්ඩිකේටර් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඒ ඉන්ඩිකේටර් එක මේ විදිහට ඕපන් කරාට පස්සේ ඒකේ පීරියඩ් මේ විදිහට තියාගන්න 5 20 10 කියන විදිහට. ඉතින් දීලා ඉවර වෙලා මෙතනින් මේ විදිහට බෑක් වෙන්න අපිට ඊගාවට අවශ්‍ය කරන ඉන්ඩිකේටර් එක තමයි මේ CCI කියන ඉන්ඩිකේටර් එක. ඒකත් මෙතනින් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේ ඉන්ඩිකේටර් එක ගියාට පස්සේ පීරියඩ් එක කියන විදිහට තියාගන්න 10. ඉතින් තමන්ට කැමති කලර් එකක් තෝරගන්න. මම මේ පාට තෝරගන්න. ඒ වගේම තමයි අපිට මේ ලයින් එක පේනවා මදි නම් අපිට පොඩ්ඩක් ලයින් එක මේ විදිහට විශාල කරා ගන්නත් පුළුවන්. ඉතින් හරි අපි ඉන්ඩිකේටර්ස් දෙක ඇඩ් කරන් අවසන්. ඉතින් ඒ වගේම තමයි කැන්ඩල් ටයිම් එක අනිවාර්යෙන් මතක ඇතුව 15 second කියන විදිහට තියාගන්න. ඉතින් අපි මේ ස්ට්‍රැටජියට දැන් අවශ්‍ය කරන ඉන්ඩිකේටර්ස් දෙකත් ඇඩ් කරන් අවසන්. ඒ වගේම තමයි කැන්ඩල් ටයිම් එකත් ඒ අවශ්‍ය ප්‍රමාණයට අපි තියන් තියෙන්නේ. ඒ වගේම තමයි මතක තියාගන්න එක්ස්පයරි ටයිම් එක 1 minute විදියට තියාගන්න. එතකොට මම මේ $10 account balance එක තමයි $1000 විදියට හෝ 1000 සීමාව ඉක්මවා ප්‍රොෆිට් කරන්න මගේ ටාගට් එක. ඉතින් මම පළවෙනි එන්ට්‍රිය $10කින් විදියට තමයි ගන්නෙ. ඉතින් මම දැන් මේ ඔයාලා බලන්න ඇති මේ ස්ට්‍රැටජින් කොහොමද අපි මේක එන්ට්‍රි එකක් ගන්නෙ කොහොමද සෙල් එන්ට්‍රි එකක් ගන්නෙ කොහොමද බයි එන්ට්‍රි එකක් ගන්නෙ කොහොමද කියලා. ඉතින් මම හිතනවා ඔයාලට ගොඩක්ම පැහැදිලි වෙයි කියලා. මම මේක ට්‍රේඩ් කරන ගමන් මේ account එක $10 account balance එක මම මේ විදිහට account එක අප් කරන් යන ගමන් ඔයාලට කියලා දෙන්න. එතකොට ඔයාලට ගොඩක් පැහැදිලි වෙයි කියලා මම හිතනවා. ඉතින් අපි එන්ට්‍රි එකක් එනකම් බලමු. ඉතින් මේ ස්ට්‍රැටජිය පොඩ්ඩක් සැහැල්ලුයි වගේ කියන්නේ පොඩි බැරෑරුම් ගතියක් තියෙනවා. ඉතින් එන්ට්‍රි එකක් එන්න ඇත්තටම ටික ලොකු වෙලාවක් යනවා. මම එන්ට්‍රි එකක් ගන්න ගමන්ම ඔයාලට මම එන්ට්‍රි එක ගන්න විදිය කියලා දෙන්නම්. කොහොමද අපි මේ ඉන්ඩිකේටර්ස් දෙකෙන් එන්ට්‍රි එක ගන්න විදිය. අපි සෙල් එන්ට්‍රි එකක් ගත්තා මුලින්ම. ඉතින් සෙල් එන්ට්‍රි එක ගත්ත විදිය මම ඔයාලට මුලින්ම කියලා දෙන්නම්. ඉතින් මේ MACD කියන ඉන්ඩිකේටර් එකේ මේ විදිහට පහළට මේ විදිහට රතු පාටින් බාර් ඇඳිලා තියෙන්න ඕන. එතකොට ඒ වගේම තමයි මේ බාර් වලට පහතින් ගමන් කරන්න ඕන මේ රතු පාට ලයින් එක සහ කොළ පාට ලයින් එක. එතකොට ඊට අමතරව මේ CCI කියන ඉන්ඩිකේටර් එක මේ රතු පාට තියෙන ප්‍රදේශයෙන් පල්ලෙහා තියෙන්න ඕන. අනිවාර්යයෙන්ම සෙල් එන්ට්‍රි එකක් අපි ගන්න ඕන. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට අපි හරියටම ඒ කන්ෆර්මේෂන් එක එනකම් බලාගෙන හිටියොත් මාකට් එක දැන් අපි සෙල් එන්ට්‍රි එකක් ඒ විදිහට ගන්න බලාගෙන හිටියොත් හරියට මේ කන්ෆර්මේෂන් එක එනකම් බලන් හිටියොත් 90ක් 99ක් වගේ ෂුගර් මාකට් එක සෙල් වෙනවා. ඉතින් දැන්ට ලොස් පැත්තට ගියා. නමුත් මේක ඉදිරියට මාකට් එක නැමතයි සෙල් පැත්තට ගමන් කරනවාට ඉදිරියට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මම කිව්වා වගේම දැන් ට්‍රේඩ් එක ප්‍රොෆිට් එකේ තියෙන වලට බලා ගන්න පුළුවන්. ට්‍රේඩ් එක ප්‍රොෆිට් වුණා. ඉතින් අපි දෙවෙනි එන්ට්‍රි එකටත් යමු. ඉතින් මම දෙවෙනි ට්‍රේඩ් එක $18න්ම ගන්නවා. අපි
අපි ඊගාව එන්ට්‍රි එකක් ගත්තා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අපි දැන් ගත්තේ සෙල් එන්ට්‍රි එකක්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මාකට් එක සෙල් වෙන විදිය. ඉතින් ඉස්සලා වගේම අපි MACD එකේ බලන්න ඕන මේ විදිහට රතු පාටින් බාර් පල්ලෙහාට තියෙනවද? ඒ වගේම තමයි කොළ පාට ලයින් එක සහ රතු පාට ලයින් එක මේ බාර් වලට පහළින් පිහිටලා තියෙනවද කියන එක. එතකොට ඒ වගේම තමයි CCI ඉන්ඩිකේටර් එකේ අපි බලන්න ඕන මේ රතු පාට තියෙන ප්‍රදේශයෙන් පල්ලෙහාට මේ ලයින් එක ගමන් කරලා තියෙන අවස්ථාවක්ද කියලා බලන්න ඕන. ඉතින් ඒ ඔක්කොම තියෙන අවස්ථාවක් හරියටම කන්ෆර්ම් වුණාට පස්සේ අපිට සෙල් එන්ට්‍රි එකක් ගන්න පුළුවන් එක්ස්පයරි ටයිම් එක විනාඩියක් විදියට. ඉතින් මාකට් එක සෙල් වෙලා තියෙන ට්‍රේඩ් එක ප්‍රොෆිට් එකේ තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් දැන්. ඉතින් ට්‍රේඩ් එක ප්‍රොෆිට් වුණා. අපි ඊගාව එන්ට්‍රි එකටත් යමු. දැන් මගේ account balance එක $34ක් වෙනවා. මම 34 ඊගාව එන්ට්‍රි එකක් ගන්නවා. අපි buy entry එකක් ගත්තා. ඉතින් මම කියලා දෙන්නම් buy entry එක ගන්න කොහොමද කියලා. MACD indicator එකේ අපි බලන්න ඕන මේ විදිහට ඉහතට කොළ පාටින් මේ විදිහට බාර් පිහිටලා තියෙනවද කියලා බලන්න ඕන. ඒ වගේම තමයි මේ බාර් වලට ඉහතින් මේ ලයින් එක ගමන් කරලා තියෙන්න ඕන. විශේෂයෙන්ම මේ කොළ පාට ලයින් එක මේ බාර් වල වැදිලා තියෙන්න බෑ. මේ ලයින් දෙක ඉහළට ගමන් කරනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි විශේෂයෙන්ම CCI ඉන්ඩිකේටර් එකේ මේ රතු පාට ප්‍රදේශයෙන් ඉහතට මේ කහ පාට ලයින් එක උඩට ගිහිල්ලා තියෙන්න ඕන. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් ට්‍රේඩ් එක ප්‍රොෆිට් එකේ තියෙන්නේ. අපි බලමු. ඒ ට්‍රේඩ් එකත් ප්‍රොෆිට්. දැන් account balance එක $62යි. අපි $62 ඊගාව එන්ට්‍රි එකක් ගමු.
අපිට තවත් සෙල් එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. කන්ෆර්ම් වෙනකන් ඉමු. මේ කැන්ඩල් එක ක්ලෝස් වෙලා ඊළඟ කැන්ඩල් එක ඕපන් වෙද්දිම තමයි අපි එන්ට්‍රි එකක් ගන්න ඕන. කැන්ඩල් එක මගදී ගන්න එපා එන්ට්‍රීස්. කලබල වෙන්නේ නැතුව මම කියපු කියලා දුන්නු විදිහටම කොච්චර වෙලාවක් ගියත් විනාඩි 30ක් ගියත් විනාඩි 20ක් ගියත් විනාඩි 5කින් එන්ට්‍රි එකක් ආවත් කලබල වෙන්නේ නැතුව ඉවසගෙන මම කියපු විදිහට එනකම් බලාගෙන ඉන්න. මම ආයෙ පාරක් කියන්නම්. සෙල් එන්ට්‍රි එකක් ගන්නවා නම් මේ රතු පාට බාර් පල්ලෙහාට තියෙන්න ඕන. ඒ බාර් වලට පල්ලෙහා මේ ලයින් දෙක ගමන් කරන්න ඕනේ. ඒ වගේම තමයි CCI ලයින් එක මේ රතු පාට කොටසෙන් පල්ලෙහා තියෙන අවස්ථාවේදී තමයි අපි එන්ට්‍රි එක ගන්න. ඉතින් අපි මං කියපු විදිහටම ඒ හරියටම මේ විදිහට තියෙනවා. හොඳ සෙල් ට්‍රෙන්ඩ් එකක්. ඉතින් ඒ ට්‍රේඩ් එකත් ප්‍රොෆිට් $390ක් පිට පෙන්නනවා. ඊගාව එන්ට්‍රි එකටත් යමු. $390ෙන්ම යමු. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ට්‍රේඩ් එකත් ප්‍රොෆිට් වුණා. දැන් account balance එක $706යි. අපි අන්තිම ට්‍රේඩ් එක ගමු. $706ෙන්ම එන්ට්‍රි එක ගන්න හදන්නේ. ඉතින් $10න් පටන් ගත්ත account balance එක තමයි දැන් $706ක් විදිහට මම account එක අප් කරන් ආවේ. මේ ගන්නේ අවසාන එන්ට්‍රි එක. එතකොට මං කිව්ව විදිහට $1000 සීමාව පහු කරලා අනිවාර්යයෙන් හොඳ ප්‍රොෆිට් එකක් එනවා. අපි ගාව එන්ට්‍රි එකක් ගමු. අපිට buy entry එකක් ගන්න පුළුවන්. මේ බාර් එක කොළ පාට බාර් එකක් වුණොත් ගන්න පුළුවන්. ඒ අවස්ථාවත් අපිට දැන් නැති වුණා. ගන්න බෑ. CCI ලයින් එක පල්ලෙහාට ආවා. අවසාන එන්ට්‍රි එකත් ගත්තා. $706න් තමයි එන්ට්‍රි එක ගත්තේ. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මම කියපු විදියට CCI ලයින් එකේ CCI ඉන්ඩිකේටර් එකෙත් මේ රතු පාට ප්‍රදේශයෙන් පල්ලෙහා කහ පාට ලයින් එක තියෙන අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි MACD ඉන්ඩිකේටර් එකෙත් රතු පාට බාර් පල්ලෙහාට තියෙනවා. ඒ බාර් වලට පහතින් කොළ පාට ලයින් එකයි රතු පාට ලයින් එකයි ගමන් කරනවාට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ මාකට් එක අනිවාර්යෙන් සෙල් වෙන්නම ඕන. 100%ක් ඉතින් ෂුවර් කරලා කියන්න බෑ සෙල් වෙනවමයි කියලා. නමුත් එහෙම මාකට් එක ඉදිරියට වෙන දේ 100%ක් කියන්න මේ ලෝකේ කිසිම කෙනෙක්ට බෑ. ඉතින් නමුත් මේ ඉන්ඩිකේටර් දෙකෙන් අපි ගන්න ස්ට්‍රැටජියට යම් කිසි විනින් රේට් එකක් තියෙනවා කියලා මට ඔයාලට කියන්න පුළුවන් සහතික කරලා. ඔය කිව්වා වගේම. ඉතින්
කිව්වා වගේ මාකට් එක සෙල් වුණා. ඔයාලට බලා ගන්න පුළුවන් ලයිව් ට්‍රේඩ් කරලා පෙන්නුවා. ඉතින් මම ඔයාලට වීඩියෝ එකේ මුලින්ම කිව්වේ $10 account balance එක $1000 සීමාව ඉක්මවාම ප්‍රොෆිට් කරලා පෙන්නනවා කියලා. ඉතින් ඒ වචන නම් වචන විදියට කරලාම පෙන්නුවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් account balance එක $1335ක් විදියට මම ප්‍රොෆිට් කරලා ඔයාලට ලයිව් ට්‍රේඩ් කරලා පෙන්නුවා. ඒ වගේම තමයි මේ වටිනා කියන ස්ට්‍රැටජි එකත් මම ඔයාලට නොමිලේම මම මේ ට්‍රේඩ් කරන ගමන් කියලා දුන්නා. ඉතින් ඔයාලට මේ ස්ට්‍රැටජිය හොඳයි කියලා හිතනවා නම් තව කෙනෙක්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම තමයි ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි ඔයාලට නොමිලේ සිග්නල් සර්විස් එකක් අවශ්‍ය නම් මම පල්ලෙහා දාලා තියෙනවා Telegram channel එකේ link එකක්. ඒ Telegram channel එකට join වෙලා free signal VIP signal service එකකට join වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ දැනටමත් Coitex account එකක් නැත්නම් Coitex account එකක් හදාගන්න විදිය සම්බන්ධව වීඩියෝ එකකුත් link එකකුත් මම පල්ලෙහා දාලා තියෙනවා. ඒ වගේම තමයි Coitex account එකක් හදාගන්න link එකක් දාලා තියෙනවා. මේ හැම දෙයක්ම ඔයාලට මම පල්ලෙහා පැහැදිලිවම දාලා තියෙනවා. ඒ වගේම තමයි ඔයාලා නොදන්න දෙයක් මගෙන් දැනගන්න අවශ්‍ය නම් මාව direct කෙලින්ම සම්බන්ධ කරගන්න. මගේ WhatsApp number එකක් හෝ normal call number එක මම පල්ලෙහා දාලා තියෙනවා. ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකක් අරගෙන ආයෙත් අලුත් දවසකින් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.